කොහමද මගේ කොල්ලනේ? ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්න ආවා. අද මාත් එක්ක යමු මගේ බයික් එක හොදනවා බලන්න. ඉතින් මම මේ වැඩේට අලුතෙන්ම ගැජට් කෑලි දෙක තුනක් ගෙන්න ගත්ත දරාසෙකින්. තිබුණු බඩු ටිකයි අලුත් ඒවයි ඔක්කොම එකතු කරලා අපි අද සුපිරි වැඩක් කරමු. යමු අපි බයික් එක හොදන වීඩියෝ එක බලන්න. ඉතින් මේ තියෙන්නේ මයික්‍රෝ ෆයිබර් ටවල් එකක්. මේක මන් දරාස් එකෙන් ගත්තේ රුපියල් 300කට විතරයි. ගානත් එක්ක බැලුවොත් ඇත්තටම කිව්වොත් මේකේ ක්වොලිටි එක නම් වැඩේට සුපිරියටම සෙට් වෙනවා. ඊට පස්සේ මේක මයික්‍රෝ ෆයිබර් කාර් වොෂ් ග්ලව් එකක්. මේකත් ඉතින් අපේ වැඩේට මරු පහරක් වෙන හින්දා මම එකකුත් ගත්තා. මේක රුපියල් 1000ක් විතර තමයි උනේ. අතට දාගත්තම මාර ලේසි. හරි. ඉතින් මගේ ඔය යකට බට වගේ ඒවා, ඒ කියන්නේ ක්‍රෑෂ් බාර්, සයිලන්සර් වගේ ඒවා හොදගන්න මේ පොලිෂ් ස්පොන්ජ් කෑල්ලකුත් මම ගත්තා. හරි යාළුවනේ, වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම කරන්නේ බයික් එකේ උඩින් බැඳලා තියෙන දූවිලි තට්ටුව අයින් වෙලා යන්න ටිකක් සැර තියෙන වතුර පාරක් මුළු බයික් එකටම අල්ලගන්න එක. ඉතින් මේ රැඳිලා තියෙන දූවිලි තට්ටු මඩ එහෙම හොදලා යවුවම අපේ බයික් එක හොදන වැඩේ ගොඩක්ම ලේසි වෙනවා. ඒ විදිහටම බයික් එක හොඳටම තෙමෙන විදිහට වතුර පාරක් අල්ලගන්න ඕනේ. හරි. දැන් අපේ බයික් එකට ෆුල් වතුර අල්ලලා දියන්නේ. ඉතින් අපිට දැන් පුළුවන් අපි පාවිච්චි කරන වෙහිකල් ෂැම්පු එක බාල්දියකට දාලා දිය කරගෙන අර වොෂ් ග්ලව් එකත් එක්ක බයික් එකේ හොඳට අස්සක් මුල්ලක් නෑර අතුල්ලලා හොදගන්න. මේ ෂැම්පු එක නම් මං කොහෙන් ගත්තද කියලා මට හරියටම මතක නෑ. කොහමරි කමන්නේ. අපි මේ ෂැම්පු ටික දාගෙන බයික් එකේ හැම අස්සක් මුල්ලක් නෑරම හොඳට හොදගමු. ඔයාලට පේනවා ඇති මේ කාර් වොෂ් ග්ලව් එකකින්ද අපිට කිසිම කරදරයක් නැතුව බයික් එකේ අමාරු තැන් පවා හොඳට හොදගන්න පුළුවන්. ටින් ටින් ගාලා බයික් එක දිලිසෙන්න නම් හොඳටම අතුල්ලන්න ඕන. හරි. දැන් අපිට පුළුවන් මෙන්න මේ වගේ ස්පොන්ජ් එක හොඳට තෙමාගෙන යකඩ බට සහ අපේ ටයර් රිම් වල තියෙන තඩ මඩ දූවිලි අයින් කරගන්න. මේ විදිහට ඔක්කොම කුණු දූවිලි ටික අයින් කරගත්තට පස්සේ අපිට පුළුවන් ආයෙත් හොඳ වතුර පාරක් අල්ලලා බයික් එකේ තිබුණු සබන් ටික ඔක්කොම හොදලා අයින් කරන්න. දැන් බයික් එක හොදලා ඉවරයි. අපිට තියෙන්නේ අර මම මුලින් පෙන්නපු මයික්‍රෝ ෆයිබර් ටවල් එක යූස් කරලා බයික් එකේ තියෙන වතුර ටික හොඳට පිහදාලා වේලා ගන්න. ඊට පස්සේ පොඩි වෙලාවක් අවුවේ වේලෙන්න තියලා අපිට පුරුවන් බයික් එක පදින්න ගන්න. දැන් පේනව නේද බයික් එකේ ලුක් එක? ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලගේ බයික් එකේ තියෙන ප්‍රශ්න මොන හරි තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම පුරුවන් ඉක්මනට ඔයාට අදාළ වීඩියෝ එකකින් රිප්ලයි එකක් අරන් එන්නම්. එහෙනම් ගැම්මට සෙට් වෙලා ඉන්න. අයියලා හැමෝටම ජය වේවා. බයි බයි.